මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා වෙලා නම් මම දන්නේ නැතුව ඇති. අද යන්න තියෙනවා පුංචි ගමනක්. යන ගමන් කියන්නම් යන්නේ කොහෙද කියලා, මොකටද යන්නේ කියලා. යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් බටන් එක ඕල් දාගලා තියාගන්න. එහෙනම් අපි යමු. අපි ගෙදරින් යන්න පිටත් වුණා යාළුවනේ. අයියා තමයි ඩ්‍රයිවිං කරන්නේ. එතකොට උදේම පායලා තිබුණාට වැහි අඳුරක උබ්බාලා තිබ්බේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එකටම කියන්න බෑ ඉතින්. එදා බයික් එකේ යන ගමන් වැස්සක් වැස්සා. එතකොට ගත්ත වීඩියෝස් ඔක්කොම බොඳයි. ගැටලුවක් නෑ යාළුවනේ. ඊට කලින් දවසේ මම ටවුන් එකට ගියා. එදා නම් මම රත්නපුරේ ගියේ යාළුවනේ ජිප් එකේ. උඩින් ඉඳන් තමයි වීඩියෝ කරේ. එතකොට වීඩියෝස් ටික ලස්සනට ගන්නත් පුළුවන් නිසා එදා නම් ලස්සන කාලගුණයක් තිබ්බා. මම උදේ තමයි ගියේ. එතකොට මම ඉන්නේ වේවලත්ත කියන ගමේ තමයි. මේකට දසැලි නුවර කියලත් කියනවා. මොකද දියඇලි වලින් වට වූ නගරයක්. බලන තැන පෙන්න තැන තියෙන්නම දියඇලි. ඔයාලට මේ බලාගන්න තියෙන්නෙත් යාළුවනේ කදුරුකර ඇල්ල. රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා යාළුවනේ අඩුම කාලයක් තුළ වැඩිම දියඇලි ප්‍රමාණයක් බලන්න පුළුවන් එකම ගම වේවලත්ත කියලා. ඔයාලට ඒ ඇලිවල බ්ලොග්ස් කිහිපයක් මම ඉස්සරහට ගේන්නම්. ඔයාලා මේ දියඇලි වලින් එක හරි දැකලා තියෙනවා නම්, එකක හරි නාලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ රත්නපුර ටවුන් එක ළඟා වෙනකොට වැස්ස පෑව්වා. මෙහෙට වැහලා නෑ. එතකොට වේවලත්ත දිහාට තමයි වැහලා තියෙන්නේ. කොහොමත් හැමදාම වගේ වේවලත්තට කොහොමත් වයින්නවා. මෙතනින් තමයි යාළුවනේ පාර හැරෙන්නේ. එතකොට මෙතන ඉස්සරහින් වම් පැත්තට දැම්මොත් පැල්මඩුල්ල තියෙනවා. වැල්ලවාය හම්බෙනවා. දකුණට දැම්මොත් රත්නපුර ටවුන් එක තියෙනවා, කොළඹ තියෙනවා. එතකොට පැල්මඩුල්ලට කිලෝමීටර් 18යි තියෙන යාළුවනේ. වැල්ලවායට තියෙනවා කිලෝමීටර් 138ක්. එතකොට දකුණු පැත්තට රත්නපුර ටවුන් එකට කිලෝමීටරයි. එතකොට කොළඹට මෙතන ඉඳන් තියෙනවා යාළුවනේ කිලෝමීටර් 101ක්. දැන් අපි හැරුණේ යාළුවනේ රත්නපුර පැත්තට. ඒ කියන්නේ මේ පැත්තෙන් කොළඹ පැත්තට යන්න පුළුවන්. රත්නපුර කිව්වොත් ඉතින් ඔය කට්ටියට මතක් වෙන දෙයක් තියෙනවනේ යාළුවනේ. රත්නපුර කිව්වොත් ඉතින් මැණික් තමයි. මැණික් වල ගොඩාක්ම ප්‍රසිද්ධ රත්නපුර. ඉස්සරහින් දකුණු අතට පැත්තට හැරුණොත් යාළුවනේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට යන්න පුළුවන්. රත්නපුර ටවුන් එකට යන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තට හැරුණොත් කොළඹට යන්න පුළුවන්. නානගරයට පානදුරට යන්න පුළුවන් යාළුවනේ. ඉංගිරිය පැත්තට යන්න පුළුවන්. එතකොට ඕම ඉස්සරහින් බෝඩ් එකක් තියෙනවා. කට්ටියට පේනවා ඇති. ආයෙ උතනින්ම හැරෙන්න ඕනි යාළුවනේ සමන්දේවාල පාරේ. ඒ කියන්නේ පානදුර පැත්තට යන පාරට ආයෙ වම් පැත්තට හැරෙන්න ඕනේ. අපි යන්නේ සමන්දේවාල පාරේ තමයි. යාළුවනේ පාරෙන් වම් අත පැත්තෙන් හම්බෙනවා සමන්දේවාලය. මම හිතනවා මේ ලංකාවේ සමන්දේවාලට නොගියපු කෙනෙක් නැතුව ඇති තරම්. සමන්දේවාල ලස්සනම යාළුවනේ පෙරහැර තියෙන කාට. පෙරහැරේ වීඩියෝස් ක්ලිප් ටිකක් මං ගාව තියෙනවා. ඒ ටිකක් බලලා මෙමුකෝ. 5 minutes later.
පාස් කරගෙන ආවා. අද ආවේ ඔය කට්ටියට කියන්න බැරි වුණානේ. අපේ අයියා වැඩ කරනවා මියුසික් බෑන්ඩ් එකක ඩ්‍රම්ස් ප්ලේ කරනවා. එතකොට අද ආවේ ප්‍රැක්ටිස්. දැන් මේ ප්‍රැක්ටිස් රූම් එකට යන ගමන් තමයි මගේ ඉන්නේ. එතකොට තව පොඩ්ඩ දුරකින් හැරෙන්න තියෙනවා. මෙතනින් යාළුවනේ ගංගාතිලක විහාරස්ථානයේ පැත්තට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ වම් අත පැත්තට. දැන් නම් ප්‍රැක්ටිස් රූම් එකට ළඟයි යාළුවනේ. ඔයාලගේ කොමක්කෝ ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් අපිට කතා කරන්න. මම ඉස්සරහදී කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියෙනවා. තාම නම් කවුරුත් ඇවිල්ලා නැහැ වගේ. එහෙනම් ඔන්න අපි ආවා. ප්‍රැක්ටිස් කරන වීඩියෝ බලලා මෙමුකෝ යාළුවනේ. A few moments later. එහෙනම් යාළුවනේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share පාරකුත් දාන්න, යාළුවන්ටත් පේන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye.